හරි අපි දැන් බලමු 1983 ධාරා විද්‍යුත් MCQ එක. මෙතනදී පරිපථයක් දීලා තියෙනවා. කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධ නොගියන හැකි තරම් කුඩයි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඇමීටරේ මිලිමීටරයක් වල ඒකේ පාඨාංක 0යි කියලා. හරි. ඒතර මම මෙතනදී මේක හදන්න හිතනවා මුලින්ම මෙන්න මේ බැටරිය ගැන හිතනවා. මේ බැටරියේ ඍණාග්‍රේ විභවය මම හිතනවා 0යි කියලා. ඍණාග්‍රේ 0යි වෝල්ට්. එතකොට ධනාග්‍රේ කීයද? දෙකක් වෙන්න ඕනේ. මොකද ඍණාග්‍රේට ධනාග්‍රේ දෙකක් වැඩි වෙනවද කියලා තියෙන්නේ. හරි. ඒක ඍණාග්‍රේ 0 ධනාග්‍රේ විභවාන්තරය 2යි. හරි. ඒතර මෙතනින් ධාරාවක් ගලාගෙන යන්නේ. ඒතර මෙතනදී ඇමීටරේ මෙතන පරිපූර්ණ නැද්ද කියලා කියලාත් නැහැ. හැබැයි අපිට ඒක මෙතනදී අදාළ වෙන්නේ නැහැ. මේ හරහා ධාරාවක් යන්නේ නැහැ කියන්නේ විභවාන්තරයක් නැහැ කියන එක. හරි. ඒතර මෙතන විභවාන්තරය විභවය දෙකම තමයි. හරි. ඒතර මෙතනදී මේ බිඳුවයි මේක මෙතන බිඳුවයි මෙන්න මේ සම්බන්ධ වෙලා තියෙන කම්බි ඔක්කොගේ විභවය බිඳුවයි මේ පැත්ත. හරි. මම මෙතන බිඳුවයි කියලා දාගන්නවා. මෙතන බිඳුවයි කියලා දාගන්නවා. හරි. ඒතර විභවය මම හිතුවා මේ විදිහට. ඒතර මෙතනදී 2යි මෙතනදී 2යි. ඒතර උඩත් විභවය ඒ විදිහම දෙකම තමයි. මෙතන එකම කම්බියේ යන්නේ නේ. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ විතර මේ 3යි වෝල්ට් විභවාන්තරයේ මේ බැටරියේ ඍණාග්‍රය 0 වෙන ධනාග්‍රය ඊට වඩා 3ක් වැඩි වෙන්න ඕනේ. 3ක් ඉඳලා මෙතන විභවාන්තරය. හරි. ඒතර මට මෙලින් පැත්ත දාගන්න පුළුවන් 3යි කියයි. හරි. මම මේ විදිහට මුලින් මොකක්ද හිතුවේ ඍණාග්‍රේ විභවය 0යි. ඊට සාපේක්ෂව අනිත් කටේ විභවයට ලියාගත්තා. හරි. ඒතර එහෙම දාගත්ත ප්‍රශ්නයක් නෑ. මම මෙතන බිඳුව කියලා හිතුවා. අනිත් පැත්ත ධන 2යි. ඒ විදිහට මෙතනදී ධන 3ක් වුණා. හරි. එතකොට මෙතනදී කියන්නේ මෙන්න මේ හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා. ඒතර මේ කෑල්ල හරහා ධාරාවක් යන්නේ නැහැ නේද? හරි. මෙතනදී මම මේ 100 කියන ප්‍රතිරෝධය ගැන හිතනවා. මේ පැත්ත 3යි මේ පැත්ත 2යි. අපි දන්නවා වැඩි විභවයෙන් ඉඳලා අඩු විභවයට තමයි කරන්ට් එක එන්නේ කියලා. ඒතර මෙතන ඉඳලා මේ පැත්තට තමයි කරන්ට් එක එන්නේ. හරි. ඊට පස්සේ මේ R කියන ප්‍රතිරෝධය ගැන හිතුවොත් මේ පැත්ත වැඩි මේ පැත්ත අඩුයි. ඒතර ධාරාව යන්න ඕනේ මේ විදිහට. හරි. එතකොට මෙතනින් මෙහෙම කරන්ට් එකක් එනවා. මෙතෙන් ආවා. මේකේ කරන්ට් එකක් යන්නේ නැහැ කියනවා. ඒතර ඒ කරන්ට් එක තමයි මෙන්න මෙහෙම මෙතනින් යන්නේ. හරි. එතකොට මම මෙතනදී එන කරන්ට් එක මොකක්ද කියලා මුලින්ම හොයනවා. හරි. 100යි ඕම් කියන ප්‍රතිරෝධය ගන්නවා. එයාට V සමානයි IR දානවා. එයාගේ විභවාන්තරය කීයද? 1යි. 3යි 2යි වෙනස 1යි. හරි. 1යි. ධාරාව තමයි හොයන්න යන්නේ I ප්‍රතිරෝධය 100. එතකොට I හම්බ වෙනවා 0.01 කියලා. එකට 100යි. හරි. 0.01 ඇම්පියර් කියලා. හරි. ඊට පස්සේ ඒ 0.01 ඇම්පියර් එකම තමයි මෙන්න මේ R හරහා යන්නේ. එයා විභවාන්තරය දැන් අපි දන්නවා. කීයද කියලා 2යි ධාරාවක් දානවා. එතකොට අපිට R එක හොයන්න පුළුවන්. හරි. ඒතර මම R ට V සමානයි IR දානවා. විභවාන්තරය කීයද? මේ පැත්ත 2යි මේ පැත්ත 0යි. හරි. විභවාන්තරය 2යි. ධාරාව කීයද? මෙතනින් ඉනගෙනම යටින් යන්නේ. ධාරාව 0.01යි. 0.01 වතාවක් කැපිටල් R. හරි. ඒතර අපි මෙතන උත්තරය අහන R. එතකොට 0.01 මේ පැත්තට කියනවා. ඒතකොට දෙක බෙදීම 0.01යි. ඒතකොට අපේ උත්තරය හම්බ වෙනවා 200යි ඕම් කියලා. හරි. ඒතර මේකේ උත්තර වල 200යි ඕම් තියෙන හතරවෙනි උත්තරේ. එතකොට 1983 වෙනි MCQ එකට උත්තරේ මේ විදිහට 4 කියලා ගන්න පුළුවන්.